මුදුරුවනේ අපේ කෙල්ලට කවුද වැහෙනා කිව්වා. මං කිව්වා ඉතින් මේක ගෙන්නවල බලා ගන්න ඕනේ කිව්වා. මං කිව්වා අද බෑ. පොයට පහුවෙන්න දෙන්න. එහෙම කියලා සැරින් කියලා යවුවා. මන් දන්න මාන්තර ශාස්ත්‍ර විද්‍යාවක් නැහැ. මං කොහෙද මන්තර දන්නේ? මං විශ්වාස කරන්නෙත් නැහැ. මේ පොයට පහුවෙනි දරන් ආවනේ මේ කිව්ව. මගෙන් අහව මොනවාද ගේන්න ඕනි කියලා. මගේ කටට එනේව මං කිව්වා. මං කර රතු මල් ගේන්න, කහ මල් ගේන්න, සුදු මල් ගේන්න, රෝස මල් ගේන්න, අරලිය මල් ගේන්න, පහන් තිර ගේන්න, එළඟි තෙල් ගේන්න, පොල් තෙල් ගේන්න, ලාම්පු තෙලුත් කිව්වද කොහෙද? ඔක්කොම ටික කියලා කොහොම හරි ඔක්කොම ටික මලු වල දාගෙන, කුප්පි වල දාගෙන මං කව පොල් මල් ගේන්න. කපන්න අමාරුයිනේ. ගොක්කොල ගේන්න. මහා මිටියක් බැඳගෙන අලියෙකුට කන්න දෙන්න වගේ මේ ටිකත් අරගෙන ආවා. මට කව හාමුදුරුවනේ ගෙනාවා කිව්වා. මං කල්පනා කරා මේ දැන් මොකද්ද මේ ටිකට කරන්නේ කියලා. ඇයි මේකේ නැති එකක් නෑ. රතු කැකුළුත් තියෙනවා, සුදු කැකුළුත් තියෙනවා. පොල් තෙලුත් තියෙනවා, එළඟි තෙලුත් තියෙනවා, ලාම්පු තෙලුත් තියෙනවා. ඒ ගමන් ඔක්කොම කුප්පි වලට දාලා ලොකු මේසයක් උඩ ඇහුරුවා ඔක්කොම. අහුරලා ඉවර වෙලා මට කිව්වා පොල් අර ඔක්කොම පහන් පත්තු කරවලා ඉවර වෙලා කො දැන් හාමුදුරනේ එහෙමනම් ගෙන්නන්න පුළුවන් දැහුවා. මොකක් කරන්නද ඉතින් මං හා කියලානේ තියෙන්නේ. මං කිව්වා හා කියලා. ඒ කෙල්ලටම කිව්වා පුතා පහන් ටිකේම පත්තු කරපන් කියලා. දැන් පහන්ගෙන් පත්තු කරලා ඉවර වුණාට පස්සේදී මගේ ගාව පරණ පුටුවක් තියෙනවා, අර කැරකෙන පුටුවක්. පුටුවේ මං වාඩි වුණා. වාඩි වෙලා ඉවර වෙලා අර කිටත් වාඩි වෙන්න කිව්වා. කියලා කොණ්ඩෙන් අල්ලගත්තා, බිත්තිය පැත්තට හැරෙව්වා කට. බැරි වෙලා හරි හපන්නවත් ආවතින් උඹගේ දත් ටික කැඩෙන්නම බිත්තිය අනිනවා කියලා හිතාගෙන. දැන් අල්ලගෙන ඉවර වෙලා තද වෙන්නම අල්ලගත්තා. අල්ලගෙන දැන් මතුරුනෝ මන්තර දන්නේ නෑනේ. කොහේ මන්තර? මම දන්නෝ මන්තර. හැබැයි දවසක් මට ඇහිලා තියෙනවා මන්තරයක ටිකක්. ඒකේ තිබුණේ නම් මට එකපාරක් ඕනේ දෙයක් ඇහුවම් කටපාඩම් හිටිනවා. ඒකේ කිව්වේ ඕම් ගුරුවරං ගුරුපත්‍රේ කාලිවරං සුරවරං සුරපත්‍රේ කාලිවරං අසුරවරං අසුරපත්‍රේ කාලිවරං දේවරං දේපත්‍ර කෛලාසරණ කෛලාසර ගුරුදාරණේ වරං යන්ත්‍රවරං යන්ත්‍ර මාන්ත්‍රවරං ශ්‍රී විෂ්ණුවරං ශ්‍රී විෂ්ණු නාරායණ වරං හනුමාවරං හනුමා දිෂ්ටි වරං කිව්වා. දැන් කටපාඩම් වෙච්ච ටික ඉවරයි. එතනින් පස්සේ මොනවා කියන්නද? හදලා කියන්නද? එතනින් පස්සේ මට මතක් වුණා බාති සන්තෝෂ්ගේ සින්දුවක්. සිරිසඟ බොදිමලිග වෙද්දි. ඒක තියෙනවා අලබන්ද රන්ද බින්ද උඳ කුඳ සින්දලම්මි සැඳ කල්ලේ මල්ලිගබ එන්නවසෝය කොල්ලහල සිතකට කලඹසුද තේජසාර සීරත ධර්ම සංඝ බුද්ධි රජ භංග කරලම දමි මල්ලිග සෝයාගල තුන් පාරක් විතර කියලා අහක බලාගෙන කිව්වේ hina යනවනේ. මේ බලනකොට යකා ඇවිල්ලා කකුල් දෙක ගාව මගෙන් ඇහුවා දැන් ගෙන්නේවද මං කෝ අවශ්‍ය කරන දේවල් ඇහුවා. මේ ශරීරයෙන් උඹට යන්න මොනවද ඕනි කරන්නේ විස්තර ටික ඔක්කොම අහගත්තා. අහලා උපන්දින ඇහුවා. ඉපදුනේ කවද්ද? මැරුණේ කවද්ද? අම්මගේ උපන්දිනේ, තාත්තගේ උපන්දිනේ, උඹගේ 7 දවසේ බණ කිව්වේ කවද්ද? 3 මාසේ බණ කිව්වේ කවද්ද? ඔක්කොම මැරිච්ච ප්‍රාණකාරයාගේ විස්තර ටික අහගෙන ඒ ටික කොලයක ලියාගෙන ආපහු ඇහුවා. අරව බොරුනේ දෙවෙනි පාර කියනකොට පළවෙනි පාර කියපුවා නෙවෙයි දැන් දෙවෙනි පාර කියන්නේ. මං කල්පනා කරා හරි. මේ ශරීරයෙන් යනවද කියලා ඇහුවා. 3-4 පාරක් පෙරැත්ත කරලා අහගෙන යන්න පොරොන්දු වුණා. පොරොන්දු වුණාට පස්සේදී මට කිව්වා ඒ ගෙදර කට්ටිය අපේ හාමුදුරනේ නොඑන්නම ආය යවන්න කිව්වා. මොකෙන් යවන්නද? ආයි මන්තර දන්නේ නෑනේ. මං කිව්වා හා කියලා. ඊට පස්සේ දැන් නූලක් එහෙම අරගෙන දැන් ඔළුව නලියනවා මොකද්ද කියන්නේ කියලා දන්නේ නෑනේද? දැන් අරකම කියන්නත් බෑනේ. ඒ පාර මට මතක් වුණා හින්දි සින්දුවක කෑල්ලක්. මම නූලක් අරගෙන කිව්වා केरी किए की प्यार तुझे प्यार तुम हदे सरसोम तूनि हमने के जाने के हे जाम कुतुनि हामि किसका हामिने हे කියලා අර නූල ගැට ගැහුවා. ගැට ගහලා ඉවර වෙනකොට මේකේ දඩස් ගාලා වැටුණා. වතුර ඉහිනවා මූණ අත ගන්නවා කට්ටිය. මම චුට්ටක් පස්සට පැන්නා. ඇවිල්ලා ඊට පස්සේ මං ඇවා නැගිට්ටට පස්සේ මං ඇවා
පුතා දැන් උඹට කොහොමද කියලා ඇහුවා. හාමුදුරුවනේ ඇඟේ තිබිච්ච ලොකු බරක් අයින් වුණා කිව්වා. මං කිව්වා ආම් භූතයා ගිහිලා. දැන් බය නැතුව ගෙදර ඵලයන් කියලා. එදායෙන් පස්සේ මෙයා කාවේ නෑනේ.